ඔයාලගේ බඩ වැඩි නේද? ජිම් යන්න වෙලාවක් නැද්ද? එහෙනම් ඉතින් මේ වීඩියෝ එක ඔයාට. මං අද ඔයාලට කියලා දෙන්නම් ගෙදර ඉඳන්ම ඔයාලට කරන්න පුළුවන් එක්සර්සයිස් බඩ අඩු කරගන්න සහ ඔයාලගේ ෆිට්නස් එක හදාගන්න. මං දන්නවා ඔයාලා හරි කම්මැලි නේද? ඇත්තටම ගෙදර ඉඳන් තනියෙන් එක්සර්සයිස් කරනවා කියන ටිකක් කම්මැලි වැඩක්. කමන්නේ. කම්මැලිකම් පැත්තකින් තියලා එන්නකෝ මාත් එක්ක එක්සර්සයිස් කරන්න. මං ඔයාලට කියලා දෙන්නම් මුල ඉඳන් සරලව. මුලින්ම පහසු එක්සර්සයිස් ටිකක් කියලා දෙන්නම්. හරි. ඔය මගේ අතේ තියෙන ඩම්බෙල් එකක්. ඔයාලා ළඟ ඉතින් ගෙදර ඩම්බෙල් එකක් නැත්නම් ඔයාලට පුළුවන් වතුර පුරවල බෝතලයක් ගන්න. අතට පොඩි බරක් දැනෙන විදියට. ඉතින් ඔන්න ඔය විදියට කකුල් දෙක තියාගෙන දෙපැත්තට ඩම්බෙල් එක ගෙනියන්න ඕනේ. ඒ එක එක්සර්සයිස් එකක් වාර 30ක් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් තවත් පහසු එක්සර්සයිස් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් කකුල් දෙක ස්ට්‍රේට් තියාගෙන ඩම්බෙල් එකක් අරගෙන එක කකුලක් උස්සනකොට ඒ කකුල ළඟට ඩම්බෙල් එක ගෙනියන්න ඕනේ. මේ එක්සර්සයිස් ටිකක් කරද්දි පළවෙනි දවසේ ටිකක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි අමාරුවෙන් හරි කරොත් ඔයාලට ඔයාලගේ ෆිට්නස් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම කරන්න තවත් එක්සර්සයිස් එකක් කියලා දෙන්නම්. මේ එක්සර්සයිස් එක සිට් අප් කියලා කියන්නේ. මේකටත් ඔයාලට ඕන නම් ඩම්බෙල් එකක් හෝ බරක් තියෙන බෝතලයක් අරගෙන කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට නිකන් කරන්නත් පුළුවන්. මේ තියෙන විදියට කකුල් දෙක තියාගෙන බිමට ගිහිල්ලා ආයේ උඩට එන්න ඕනේ. එතකොට ඔයාලා බඩ තද කරගෙන තමයි මේක කරන්න ඕනේ. එතකොට තමයි මේ බඩට එක්සර්සයිස් වදින්නේ. ඉතින් මේ හැම එකකින්ම 3 ගානේ කරන්න අමතක කරන්න එපා. ඒ වගේම හැම එක්සර්සයිස් එකක්ම කරද්දි වතුර බොන්න අමතක කරන්නත් එපා. මොකද අපිට දාඩිය දානවනේ සහ අපේ ඇඟේ කැලරි දහනය වෙනවා. ඒ නිසා වතුර බොන්න අමතක කරන්න එපා. හරි. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් ඩම්බෙල් එක නැතුව එක්සර්සයිස් එකක් කරන විදිය. ඒ කියන්නේ මේක ඩම්බෙල් එකත් එක්ක කරන්න පුළුවන්. නමුත් ඩම්බෙල් එක නැතුව මම ඔයාලට කරලා පෙන්නන්නම්. මේ එක්සර්සයිස් එක කරද්දී ඔයාලගේ බෑක් එක විතරයි පොළොවට හිටින්නේ. කඳ කොටස සහ කකුල් කොටස පොළොවෙන් උඩ තියෙන්න ඕනේ. ඒ වගේම මේ එක්සර්සයිස් එක සිංගල් ලෙග් සහ බෝත් ලෙග් දෙකම කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ විදිහට බලාගෙන මේ එක්සර්සයිස් එක කරන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේ කොටස් හයි වෙන්න කරන එක්සර්සයිස් එකක්. ගොඩක් හිප් එක ගැන හිතන ගෑන් ළමයිට ඉතින් හොඳ එක්සර්සයිස් එකක් මේක. ප්ලෑන්ක් කියලා කියන්නේ. සයිඩ් ප්ලෑන්ක්. එතකොට මෙන්න මේ විදියට තප්පර 30ක් සහ විනාඩියක් ඉන්නත් පුළුවන්. ඒක ඔයාලා බිගිනර්ස්ලා නම් ඔයාලට මුලින්ම තප්පර 30ක් කවුන්ට් කරලා ඔයාලට ඉන්න පුළුවන්. එතකොට මේක දෙපැත්තටම කරන්න ඕනේ. ඒ අපි කරේ සයිඩ් ප්ලෑන්ක් එක. ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්නම් අපේ ශරීරයේ ඉදිරිපස කොටසේ තියෙන මසල්ස් ස්ට්‍රෝං කරගන්න පුළුවන් එක්සර්සයිස් එකක්. දැන් අපි කලින් සයිඩ් ප්ලෑන්ක් එක කරා. ඊළඟට මෙන්න මේ විදියට මුණින් අතට හැරිලා සම්පූර්ණ ශරීරයේ බර මෙන්න මේ විදියට අත් දෙකට එන විදියට මේ පොසිෂන් එකට එන්න ඕනේ. එතකොට ඇත්තටම ටික ගොඩ වෙලාවක් ඉන්න බෑ. තප්පර 10ක් 15ක් යද්දී ඔයාලා බිගිනර්ස්ලා නම් ඔයාලට අමාරු වෙයි. මුලින්ම ඔයාලා තප්පර 30ක් ඔයාලට පුළුවන් උපරිමයෙන් උත්සාහ කරන්න. ඊට පස්සේ ටික ටික ඩිවලොප් කරගෙන යන්න. මුල් දවස්වල ටිකක් අමාරු වෙයි. හැබැයි මේක ලයිෆ් රූටින් එකක් විදියට කරගෙන යන්න මම රෙකමන්ඩ් කරනවා ඔයාලට. ඇත්තටම අද මම කියලා දීපු එක්සර්සයිස් ටික බිගිනර්ස් ලෙවල් එකේ එක්සර්සයිස් ටිකක් සහ මම ඔයාලට කිව්වේ මුලින්ම Tamanට පුළුවන් ප්‍රමාණයෙන් කරන්න කියලා. ඊට පස්සේ පුළුවන් ඔයාලට තප්පර 30 විනාඩියේ සෙට් වලට යන්න. එතකොට විනාඩියේ සෙට් 3ක් නැත්නම් තප්පර 30 සෙට් 3ක් බැගින් ඔයාලට මේ කියලා දීපු එක්සර්සයිස් ටික කරන්න පුළුවන්. ඒ වගේම මේ එක්සර්සයිස් කරන අතරතුර වතුර බොන්න පොඩ්ඩක්වත් අමතක කරන්න එපා. එහෙනම් අපි ආයෙමත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. බයි.